අද බලමු කොහොමද මෙන්න මේ වගේ AI පාවිච්චි කරලා මේ මම දැන් කතා කරනවා වගේ වීඩියෝ එකක් හදන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලෝ කලින් දෙක වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඔයගලන්ට මේ AI tool එක ගැන පොඩ්ඩක් කියනවා නම් මේකේ ෆ්‍රී තමයි අපිට වීඩියෝ හදාගන්න පුළුවන්. ඒ වුණාට පොඩි ලිමිට් එකක් තියෙනවා. ඔයාලට සමහරක් විට මේ වීඩියෝ එකේ වෝටර්මාක් එකක් බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ෆ්‍රී version එකේ ඔයගොල්ලෝ buy කරොත් වෝටර්මාක් නැතුව සම්පූර්ණ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ කොහොමද ෆ්‍රී වීඩියෝ එකක් හදාගන්නේ කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකටම යමු. කොහොමද මේ වීඩියෝ AI පාවිච්චි කරලා වීඩියෝ එකක් හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යනකම් channel subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ. හරි ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හදාන්න මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝගේ ෆොටෝ එකක් හරි ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් තියෙනවා නම් කමක් නැහැ. ඒකට අපි දැන් මේක AI විදිහට හදන්න යන්නේ. ඒ හින්දා අපි Gemini ට කියලා ෆොටෝ එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම මෙතන ටයිප් කරනවා create a image. මේ ඉතින් මම මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. අපි දැන් ෆොටෝ එක හදාගමු. හරි ඉතින් මෙන්න මේ විදිහේ ෆොටෝ එකක් හම්බුණා. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් ඔයාට ඔයාගේ ෆොටෝ එකක් උනත් දෙන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔයා AI වීඩියෝ එකක් හදනකොට AI වලින් ෆොටෝ එකක් හදාගන්න. ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. ඔන්න ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණා. හරි ඉතින් ඔයා මෙතන ටයිප් කරගන්න ඕනේ ඒජෙන් කියලා. ඒ කියන්නේ සයිට් එකේ නම, ඒ කියන්නේ AI ගේ නම තමයි ඒජෙන් නේද? ඉතින් මේ උඩින් වෙන සයිට් එක තමයි අපි යන්න ඕනේ. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට සයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තියෙනවා sign up කියලා. ඉතින් ඔයා මෙන්න මේ sign up බටන් එක ඔබලා sign up වෙන්න ඕනේ මුලින්. ඉතින් මේක sign up වෙන එක ඉතාලම ලේසි. මොකද ඔයාගේ Google account එක කෙලින්ම මේකට link කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි වැටෙන්නේ. ඉතින් ඔයා මෙතනින් buy කරනවා නම් ඔයාට මේ වගේ buy කරලා යන්නත් පුළුවන්. ඉතින් මම දැන් යන්නේ මේ choice free කියන එක. ඉතින් ඔයාට පේනවා ඇති මේකේ month එකට වීඩියෝ 3ක් හදන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේකේ buy කරන එක unlimited වීඩියෝ. ඉතින් ඔයාට මේක try කරලා බලුවා මේකේ වීඩියෝ එකක් හදනවා නම් draw 24ක් තමයි වෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ free කියන එක ඔයාට මෙතන බලා ගන්න පුළුවන් photo to video කියලා. ඉතින් ඔයාට වීඩියෝ හදාගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන photo to video කියන එකෙන් ඕනේ යන්න. ඔයාට මෙතන create a video කියන එකෙන් ඔයාට prompt එකක් දීලා වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. translate video, create avatar. ඉතින් මේ වගේ option තියෙනවා මේකේ. ඉතින් දැන් අපි යන්නේ මෙන්න photo to video කියන එකට. Avatar 4 allows you to turn a single photo. මේකෙන් වෙන්නේ මොකක්ද කියලා කියලා දෙන වීඩියෝ එකෙන්. ඉතින් මෙතන දෙන create a video කියන එක දෙන්න. හරි මුලින්ම ඔයා මෙතනට අපි අර Gemini එකෙන් හදාගත්ත ෆොටෝ එක drag and drop කරගන්න ඕන. නැත්නම් මේක ඔබලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. drag and drop කරගන්න එක ලේසි හින්දා මම drag and drop කරගන්නවා. මෙන්න මේ විදිහට drag and drop කරගන්න ෆොටෝ එක. ඉතින් මෙතනින් ඔයාලට ස්ක්‍රිප්ට් එකක් දීලා කියන්නේ ඔයාලට මෙතන සිංහලෙන් පුළුවන්. මම මේක සිංහලෙන් try කරලා දෙනවා. ඔයාලට සිංහලෙන් මෙතන කියන්න ඕනේ ටික දීලා එතනින් කැමති voice එකක් දෙන්න පුළුවන්. ඉතින් මම දැන් කරන්නේ මගේ voice එකකට මේ වීඩියෝ එක හදාගන්න එක තමයි මම කරන්නේ. ඉතින් මෙතන upload කියලා තියෙනවා. මෙතන record audio කියලා තියෙනවා. ඔයා මේක phone එකෙන් වගේ කරනවා නම් නැත්නම් PC එකේ mic එකක් තියෙනවා නම් මේකෙන් දැන් record කරලා දැන් දෙන්න පුළුවන් audio. ඉතින් මම මේ දැන් upload කියන එකෙන් ගිහිල්ලා මෙතනට ඒ audio එක drag මේ මං කලින් දාපු හින්දා ඒක තියෙනවා. ඉතින් ඔයාලට මෙතනට drag and drop කරගන්න පුළුවන්. මම එහෙනම් දැන් drag and drop කරගෙන පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට මේක drag and drop කරගත්තා.
මෙතන අප්ලෝඩින් කියලා වැටෙනවා. මෙතනට ඔඩියෝ එක ඇඩ් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න තියෙනවා. මෙතනට මේක වැඩ කරන විදිහ, ඒ කියන්නේ මේක රියැක්ට් කරන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දුන්නාට පස්සේ මෙතන යට තියෙන quality එක තෝරන්න. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේක අප්ලෝඩ් වෙන්න ඕන quality එක තෝරගත හැකි. ඉතින් මේක HD quality එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් 1080p එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට බයි ගන්න සිද්ධ වෙනවා. 720 න් ඔයාලට මේක ෆ්‍රී මේක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට TikTok size ද YouTube size ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තෝරන්නේ YouTube size. ඉතරයි දෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන generate a video කියන එක දෙන්න. මගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා හින්දා ගණන් ගන්න බෑ මේ activate windows කියන එක. generate video කියන එක ඉවර පස්සේ ටිකක් වෙලා කියන්නේ විනාඩි 3ක් වගේ ගියාට පස්සේ ඔයාට මේ වීඩියෝ එක හදලා දෙනවා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඉතින් processing කියලා වැටලා තියෙනවා. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් ප්‍රොසෙස් වෙලා මේක අප්ලෝඩ් වුණාට පස්සේ අපි බලමු කොහොමද වීඩියෝ එක කියලා. දැන් මම පොඩි දෙයක් කියන්නම් මේක ප්‍රොසෙස් වෙනකන්. ඉතින් ඔයාට මෙතන ඔයා ආයි මේකට එද්දි මෙන්න මේ හෝම් කියන එකට එන්නේ. ඉතින් මේ හෝම් කියන එකට ආවට පස්සේ මෙතන hey gen කියලා උඩ තියෙනවා. මෙතන ආවට පස්සේ මේ ප්‍රොජෙක්ට් කියලා තියෙනවා. ඉතින් එතන ගියාට පස්සේ තමයි ඔයා හදන වීඩියෝ මෙතන තියෙන්නේ. ඉතින් ඔයා වීඩියෝ හදන ඒවා මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න මේක ප්‍රොසෙස් වෙලා ඉවරනට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක ක්ලික් කරලා වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන මේ ප්ලේ බටන් එකෙන් ඔයාලට වීඩියෝ එක ප්ලේ කරගන්න පුළුවන්. අද බලමු මේක මෙහෙම ලැන්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා පස්සේ එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන්. කියලා මේ මම දැන් කතා කරනවා වගේ වීඩියෝ එකක් හදන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව මෙතන මේ උඩ තියෙන්නේ ඩවුන්ලෝඩ් කියලා. මේ ඩවුන්ලෝඩ් කියන එකෙන් ඔයාට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් කියලා ඉබ්බුවාට පස්සේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒකට වෙන ඇති සම්පූර්ණයෙන්ම ෆ්‍රී වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම මුලින් දැක්කේ මේක. ඉතින් මේ තියෙන්නේ වීඩියෝ එක, මේ තියෙන්නේ එකට ගත්ත ෆොටෝ එක. ඉතින් ඔයාලට මේ වගේ ෆොටෝ එකක් දාලා මේ විදිහට තමන්ගේ වොයිස් එක දාලා හදා ගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් channel එක subscribe කරන්න. එහෙනම් අපි ගියා.